හයි කොහොමද ඔයාලට? ඉතින් මම අද මේ වීඩියෝ එක අරන් එන්න හිතුවේ අද මට මුහුණ දෙන්න වුණු සිදුවීමක් ගැන ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මේක ඒ තරමටම ඔයාලටත් වැදගත් වේවි කියලා මම හිතනවා. බිස්නස් එකක් සේවාවක් සපයන හෝ භාණ්ඩයක් සපයන බිඳුවෙන් පටන් ගන්න කෙනෙක් නම් ඔයා පොඩිම තැන ඉඳන් පටන්ගෙන ඉස්සරහටම යන කෙනෙක් නම් ඔයාලට අනිවාර්යෙන් මේක වැදගත් වෙවි. මට අද මේ අත්දැක ගන්න පුළුවන් වුණු මේ අත්දැකීම ඔයාලටත් වැදගත් වෙවි. මුලින්ම කියන්නම් මේක පටන් ගන්නේ කොහොමද කියලා. මම මගේ ඩෙලිවරි සර්විස් එක, ඒ කියන්නේ මගේ භාණ්ඩය මම ඩෙලිවර් කරන්නේ අයියාගේ බයික් එකකින් ගිහිල්ලා. අයියා වැඩට යනවා. අයියත් එක්ක ගිහිල්ලා ඉවරලා අයියා වැඩ කරන තැනට දාලා ඉවරලා මම යනවා අයියාගේ බයික් එකත් ඉල්ලගෙන ඩෙලිවරි වලට. දැන් මාසෙකට විතර කලින් අයියාගේ බයික් එක කඩනවා. ඊට පස්සේ මට මුල් සති දෙක බයික් එක කඩුණාට පස්සේ මුල් සති දෙක මට ඩෙලිවරි යන්න බැරි වුණා. අතට මම කරගෙන ගිහපු ක්‍රමවේදයක් තියෙනවානේ. හැබැයි ඒක වෙනස් වුණාත් එක්කම මට මුල් සති දෙක ඩිලිවරි යන්න බැරි වුණා. හැබැයි මාත් එක්ක ගනුදෙනුකරුවන්ගේ තියෙන විශ්වාසය බිඳින්න බැරි නිසා මම ආයෙ ඩිලිවරි යන්න පටන් ගන්නවා 3 වෙනි සතියේ ඉඳලා. හැබැයි මට බයික් එකක් තිබ්බේ නැහැ. මම කරන්නේ මම ඩිලිවරි අරන් යන බෑග් එකේ තියෙනවා. ඒකේ ගෙනියන්න පුළුවන් උපරිමම දාගෙන වෙනද යන මාර්ගය වෙනස් කරලා පයින් යන්න පුළුවන් හොඳම මාර්ගය තෝරගෙන මම යනවා. එහෙම යද්දී අලුත් කස්ටමර්ස්ලා සෙට් වුණා. ඊට පස්සේ කලින් ගනුදෙනු කර හිටපු කස්ටමර්ස්ලාගේ අර විශ්වාසය බිඳින්නේ නැතිව ගනුදෙනු ටික කරගන්න පුළුවන් වුණා. මම බොහොම අමාරුවෙන් තිබ්බ උපරිම ශක්තිය දාලා ඒ සති දෙක කොහොම හරි පයින්ම ඇවිදලා කීම ගැහුවා. හැබැයි මට එක පැත්තකට යන්න බැරි වුණා. ඇත්තටම ඩිලිවරි ගියාට මම වෙනද කවර් කරන පැති 3න් මට යන්න පුළුවන් වුණේ පැති 2කටයි. මම ඩිලිවර් කරන අනිත් පැත්තේ තිබ්බේ කඩවල් කිහිපයක් විතරයි. ඒකත් සාමාන්‍යයෙන් දුරින් තිබ්බ කඩවල්. සාමාන්‍යයෙන් මම අර කිලෝ 14ක විතර කිලෝ 14ක් 15ක් සමහරට කිලෝ 14ක් විතර කරේ එල්ලගෙන කිලෝමීටර් 10ක් විතර පයින් යනවා. හරිද? එහෙම ගියාට පස්සේ සමහරලාට බඩු ඉවරයි, උර රිදෙනවා, බෑග් එක එල්ලගෙන ඉඳලා. දැන් දුරින් කඩවල් තියෙන පැතිවලට යන්න බෑ. ඇත්තටම එතන ඉඳලා කිසිම කස්ටමර් කෙනෙක් නැති ඒරියා එකක් පහු කරගෙන තව කස්ටමර් කෙනෙක් ගාවට ගිහිල්ලා ආයි කස්ටමර් කෙනෙක් නැති ඒරියා එකක් පහු කරගෙන ගිහිල්ලා තව කස්ටමර් කෙනෙක් හම්බ වෙලා ඩෙලිවරි කරලා ඒ දේවල් කරන්න බැරි නිසා ඇත්තට මේ පැත්තට යන්න බැරි වුණා. සම්පූර්ණ මගේ වැරද්ද. ඒ පැත්තට ගියේ නෑ. බයික් එක හදාගත්තට පස්සේ අද තමයි ඉස්සෙල්ලම ඒ පැත්තට ගියේ කාලෙකින්. අලුත් අවුරුද්දත් එක්ක අද තමයි ගියේ. ගියපු වෙලාවේ අනිත් කඩවලින් ප්‍රශ්නයක් වුණේ නෑ. සාමාන්‍ය විදිහටම කතා බහ කරලා අදාළ දේවල් කරා ගනුදෙනු වුණා. එක කඩයක් තිබ්බා. මම ඒකට ගියා. එයාලා කලින්ම මට වෝනින් දීලා තිබ්බේ මෙහෙම කට්ටිය එනවා. කට්ටිය ඇවිල්ලා ඉවරලා සතියයි ඉන්නේ 2යි එන්නේ. ඊට පස්සේ පේන්නවත් නැහැ. මේ ඒ නිසා අපි බඩු ගන්න බයයි. එහෙම වෝනින් එක දීලා තිබ්බ කඩයක් තිබ්බා. මම හවස ගියා ඒ කඩේට. හවස ගියාට පස්සේ හිතුවා වගේම මල්ලිපත් වුණා. ගිහිල්ලා මගේ සෝදශීලී ආචාරශීලී ආරම්භය ගත්ත විතරයි. අනිත් පැත්තට මට බැනුම් අහන්න වුණා. මං ඇහුවා අපි මම දාපු බාන ටික ගියාද කියලා. ඊට පස්සේ ඒ ටික ගිහිල්ලා කොයි කාලද? ඔයාලා ආවෙවත් නැහනේ. ඊට පස්සේ මම කිව්වා ඕ මිස් අපිට එන්න බැරි වුණා. මේ මාසයක් වගේ එන්න බැරි වුණා මෙන්න මේ ප්‍රශ්න ටිකක් එක්ක. මේ මොන මාසයක්ද? මාස 4ක් විතර ඔයාලා ආවේ නැහනේ මේ. ආයි බලාගෙන හිටියේ මොන මාසයක්ද? එහෙම කිව්වා. ඊට පස්සේ දැන් මට ආගිව් කරන්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි. කොහොම හරි ෂේප් කරගන්න ඕන තත්ත්වයක්. ඉතින් මම ටක් කාලා මගේ
බිල් පොත අරගෙන ඉවරලා බැලුවා කවද්ද අන්තිමට මම යාළුවට මේ බාණ්ඩ දීලා තියෙන්නේ කියලා. දිනේ හොයාගත්තා. මම අන්තිමටම ගිහින් තියෙන්නේ ඔක්තෝබර් 24 බිල් පොතේ හැටියට. මම ඊට පස්සේ ඔක්තෝබර් 24 ගියාට පස්සේ මම නොවැම්බර් මාසේ ගියා. නොවැම්බර් මාසේ ගියාට පස්සේ එයාලගේ කඩෙන් කිව්වා ඒ මාසෙට ගන්න බඩු ගන්නේ මෙන්න මෙදාට කියලා. හරියට මේ වෙද්දි මට යන්න ඕනේ බයික් එක කැඩිලා යන්න විදියක් නැති තත්ත්වේ ඇවිල්ලා තිබ්බේ. ඉතින් මට එදා දවසේ යන්න බැරි. ඒ මාසේ යන්න බැරි වුණා. ඊට පස්සේ දෙසැම්බර් මාසෙත් ඒ විදියමයි යන්න බැරි වුණා. කොහොම හරි අද ගියාට පස්සේ ඔන්න ඔය විදියට ඔය තත්ත්වෙට මුහුණ දෙන්න උනා. මං ඉගෙන ගත්ත දේ තමයි එතනින් අපි මොකද කරන්න කියන එක කස්ටමර්ට වැඩක් නැහැ. අපේ තත්ත්වය මොකද්ද කියන එක යාට අදාළ වෙන්නේ නැහැ. කස්ටමර් කෙනෙක් බලන්නේ කස්ටමර්ගේ පැත්තෙන්. දැන් මම කොච්චර කිව්වත් මගේ බයික් එක තිබ්බේ නෑ. ඊට පස්සේ මම පයින් ආවේ කිලෝමීටර් ගානක් ඇවිද්දා කිලෝ 14ක් 15ක් කරේලගෙන ඒ කියන දේවල් එයාට අදාළ වෙන්නේ නෑ. මොකද එයා තමයි කස්ටමර්. එයාගේ අවශ්‍යතාවය වෙනස්. මගේ අවශ්‍යතාවය මම බාණ්ඩ ඩිලිවරි කරන එක වගේම එයාගේ අවශ්‍යතාවය එයාට වෙලාවට බාණ්ඩ ලැබෙන එක. එයාට අදාළ වෙන්නේ එයාගේ කස්ටමර්ස්ලට බාණ්ඩ ටික සපයන්න හරියට වෙලාවට බාණ්ඩ ටික ලැබෙන එක. අපිට ඒ දෙක කරගන්න බැරි වුණා. ඉතින් කොහොම හරි කතා කරලා හේතු පෙන්නලා දීලා ඊට පස්සේ වැරදියට ගන්න එපා මිස්. මෙන්න මේ වගේ දෙයක් උනේ. මෙතන එහා පැත්තේ එහෙම දෙයක් වෙන්නේ නැහැ කියන පොරොන්දුවක් දීලා තමයි අන්තිමට එතනින් එන්න උනේ. එහෙම නැති වුණා නම් මට අද ඒ කස්ටමර්ව නැති වෙන්න ඉඩ තිබුණා. හැබැයි කොහොම වුණත් මම කස්ටමර්ව නැති කරගත්තේ නැහැ. දන්න විදියට ප්‍රශ්නෙට මුහුණ දීලා ප්‍රශ්න විසඳගත්තා කියලා මම හිතනවා. දැන් ඊළඟ සතියේ ගිහින් තමයි කස්ටමර්ගේ ප්‍රගතිය බලන්න වෙන්නේ. ඉතින් මං ඉගෙන ගත්ත දේ තමයි කස්ටමර් කියන්නේ කස්ටමර්ට වැඩක් නැහැ. අපි මොකද කරන්නේ අපේ තත්ත්වය මොකද්ද කියන දේ අදාළ වෙන්නේ නැහැ. අපිට අවශ්‍ය දේ අපි කරනවා වගේම කස්ටමර්ට අවශ්‍ය දේ තමයි කස්ටමර් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපිට පුළුවන් වෙන්න ඕනේ මොන දේ තිබ්බත් අපි අපේ පැවැත්ම තහවුරු කරගන්න නම් අපේ කස්ටමර්ට අවශ්‍ය වෙන දේ හරි විදියට එයාලට දෙන්න. ඉතින් ඔක තමයි අද කතාව. ඔයාලා මොනවා හරි දෙයක් මේකෙන් ගන්න ඇති කියලා මම විශ්වාස කරනවා. එන ගිහින් එන්න. මම ගන්න අත්දැකීම් මම ඉගෙන ගන්න දේවල් හැම දෙයක්ම මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා ඉස්සරහටත්. ඊළඟ ජය වේවා.